Hi, welcome back to our YouTube channel. ඉතින් මට මේ දවස්වල එක්සෑම්ස් නේ. ඔන්න එක එක්සෑම් එකක් නම් ඉවර වුණා. මගේ පළවෙනි එක්සෑම් එක ඉවරුණාට පස්සේ අපි මොකද කරේ කියලා තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් එක්සෑම් එක කාලෙදී අන්තෝන් ගෙදර හිටියේ නැහැ. එයත් මින්ස්කොල තමයි හිටියේ එයාගේ ස්ටඩීස් වලට. කොහොම හරි අන්තෝන් වීකෙන්ඩ් එකේ ගෙදර එන්නේ නැහැ කියලා මාව සර්ප්‍රයිස් කරන්න එයා ගෙදර ආවා. Где колесо? Друг, ты что? Колесо где? Удари колесо. No, it's not there. Let's go. Just look. Leaves. Wow, so big. It's not grown yet. Two flowers. You want this green thing? Yes. Thank you. Anything else? Other color want. No. ඉතින් එක්සෑම් එකට කලින් දවසේ ඉඳන්ම අන්තොන්ගේ අම්මා කියලා තිබ්බේ ඉවර වුණ ගමන් එයාලා ගෙදර එන්න කියලා. ඒ නිසා එක්සෑම් එක ඉවර වෙලා අපි ඊට පස්සේ දවස් ටිකට ඕනේ කරන බඩු එහෙමත් අරගෙන අන්තොන්ගේ ගෙදර ආවා. පුවන්තන් මේ මල්වල තව සුදු පාටක් තිබ්බා. හැබැයි එදා නම් අපි ගියාම ඒ පාට තිබුණේ නැහැ. ඉතින් අපි මේ ටිකත් කඩාගෙන වැඩි වෙලාවක් හිටියේ නැහැ. මොකද මට එක්සෑම්ස් නේ. ඒ නිසා අපි ඉක්මනටම ගෙදර ආවා. Because our baby likes rice. That's all. Be careful. Come out. Right is over. You should say that. Money. Cash. Make a curd එකක් වගේ. Mama. Real. Jelly. Unwanted. Ketchup. Cheese. Dirty cheese. මේක අපි එන ගමන් කෑවා. Apple. Actually, it wasn't visible. Huh? It wasn't visible. This place. Anton's favorite broccoli. You bought how? Enough for myself. Chicken. Mind calming drink. Yes. Okay. More highlighters. මේ දවස්වල මට එක්සෑම්ස් වුණාට මගේ හිත තියෙන්නෙම ගෙදර යන එක ගැන. එක එක්සෑම් එකක් ඉවර වුණ ගමන්ම ගිහින් මගේ ඔන්ලයින් ඕඩර් එක අරගෙන ආවා.
තව ගෙදරට ගෙනියන්නත් එක එක දේවල් ගත්තා. ඒ ටික මම පස්සේ පෙන්නන්න. Baby camera. It's there. Pretty, right? Kitchen towels. Kitchen towels. We already have no space for kitchen towels, and we bought 5 more. We didn't even use them. That's why I can give half to my mom. There's actually white. And you better open it. Got it? Yes. Wait here, oil wage danna bottles rakka. One for us, right? Yes. That's actually smaller than I thought. It will get your money. Okay. Oh, ඒක තව තුනක් තියෙනවා. තුනම 1500ට කොටලා. Tunamai? තුනම. Tunama. In straight. Yes. Why not tuna? Why tunamai? ඒක මට. That's matter? Nice, right? No. මේ ටික අස් කරලා උයලා හෙට ඉඳන් ආයෙත් පාඩම් කරලා රෙඩි වෙන්න ඕන. How to report house harassment? මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. අපි මෙන්න මේ vegetable packets දෙකක් ගත්තා. exam කාලෙට හරි එහෙම නැත්නම් busy දවස්වලට හරි බත් එකක් හදලා මෙන්න මේ එළවලු දාලා mix කරලා ගත්තම රසයි වෙලාවත් ඉතුරු කරගන්න පුළුවන්. පේනවනේ ඉතින් උදේ exam එකට යද්දි මගේ table එක මෙහෙම තමයි තිබ්බේ. මේක ඇත්තටම ඩයිනින් ටේබල් එක. අපි අලුතෙන් ආපු apartment එකේ තව renovations වගේක් තියෙන හින්දා මම ඉතින් දැනට මෙතන තමයි පාඩම් කරන්නේ. ඉතින් අපිට මුලින්ම තිබුණ exam එක තමයි trauma and orthopedics. ඒකට මට 10න් 10ම හම්බුණා. මට ඉතින් හරිම සතුටුයි. WhatsApp channel එකේ මම දැම්මම මට අද exam කියලා ගොඩාක් අය මට wish කරා. Thank you so much ඉතින් ඔයාලට. අපි ලංකාවට ගියාට පස්සේ ලංකාවේ තියෙන hospitals වල අනිවාර්යයෙන්ම practical training යන්න ඕනේ. ඉතින් මේ පොතේ තමයි තියෙන්නේ අපි ගිහින් මොනවද කරන්න ඕනේ. එතකොට අපි කරපු දේවල් වල සයින්ස් ගන්න ඕනේ. ඔය වගේ ඊට පස්සේ ලංකාවෙන් ආයි බෙලරුස් වලට ආවට පස්සේ අපිට practical exam එකක් තියෙනවා. ගිය පාර අපිට තිබුණේ OPD. මේ පාර අපිට තියෙන්නේ surgery, gyn and ops and internal medicine. Ты дошел уже? Стоп. Как ты понимаешь, сколько Enjoying. Нет, только вперед, только прямо. මේ තියෙන්නේ අන්තෝන්ගේ ෆේවරිට් ලොල ලෝෂ්ක. ඊයේ යන්නේ හිතාගෙන හිටියට ඉුවේ නැහැ. අද අන්තෝන් ආයිමත් මින්ස්ක් යනවා. අන්තෝන් ඊයේ උදේ ට්‍රේන් එකේ තමයි ඇවිත් තිබුණේ මින්ස්ක් වල ඉඳන් ග්‍රොත්නෝ වලට. ඒකට ඉතින් පැය 8ක් යනවා. ආයිමත් අද
ග්‍රොඩ්නෝ ඉඳන් මින්ස්ක් යන්නත් එයා ට්‍රේන් එකක් බුක් කරලා තිබ්බේ. හැබැයි අන්තෝන්ගේ ලක් එකට එයාගේ මාමත් අද මින්ස්ක් යනවා කියලා ඔන්න දැන් මාමත් එක්ක තමයි යන්නේ. ඉතින් මම ටක් ගාලා අන්තෝන්ගේ මාමටයි අන්තෝන්ටයි අන්තෝන්ගේ රූම්මේට්ටයි තුන්දෙනාටම කෑම ලෑස්ති කරලා දුන්නා. මම කිව්වනේ ඊයේ අර වෙජිටබල් පැකට්ස් එහෙම ගෙනාවා කියලා. ඒව ටක් ගාලා දාලා මික්ස් කරලා චිකන් එකක් හදලා ගත්තා. තව එක්සෑම් කාලෙදි මම කරන දෙයක් තමයි කැරට්ස් තේනානේ කැරට්ස් ග්‍රේට් කරලා පොඩි පොඩි shopping bags වලට දාලා ෆ්‍රීස් එකේ දාලා තියෙනවා. එතකොට ඔයාලට ඕනි වුණ ගමන් ටක් ගාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හරි නැත්නම් පාස්ටා එකක් ඕනි දෙයක් ටක් ගාලා හදලා ගන්න පුළුවන්. අන්තෝන්ගේ ආච්චි අම්මා තමයි මටත් කියලා දුන්නේ. ඉස්සර නම් එයා එහෙම කැරට්ස් ග්‍රේට් කරලා ෆ්‍රීස් කරලා මට දෙනවා ලේසියට. මේ කෑම ටික හදන්නත් හරිම ටික වෙලාවයි ගියේ. මම ටිකක් පාඩම් කරගන්නකම් අන්තෝන් බත් එක හදලා චිකන් එකත් එයා තම්බලා තමයි තිබුණේ. What does God say? Right to Bajin ka? I don't know. It's your song for the whole. This is for who? For Sasha. Eat the sauce with mixed with rice, okay? No. You don't like? I know better how to eat. Hari Pandey like it. Today's duty. Bye. I'm police. Yeah. Bye. I will close you go. Bye, babe. Bye. Bye. Bye, babe. Ayo, why not closing? අන්තෝන් ගියාට පස්සේ මටත් ඊළඟ දවස් 3කට විතර ඇති වෙන්න කෑම හදාගෙන වොෂ් එකක් දාගෙන ආවා. හායි. අන්තෝන් ගියා. එයාට කෑම හදලා මටත් කෑම හදාගත්තා. හරි. දැන් මට දවස් තව 3කට කෑම රෙඩි. දැන් වියපු කෑම මේ වෙසන්ස් ටික හොදන්න තියෙනවා. ඒක කරමු. අන්තෝන් හිටපු නැති සති දෙකේම අන්තෝන්ගේ අම්මයි තාත්තයි හැමදාම මට හවස 6ට 7ට විතර කෝල් කරා. එයාලා නම් ඉතින් කිව්වේ එහෙ ඇවිල්ලා ඉන්න කියලා ඒ දවස් ටිකේ. ඒ වුණාට අර මට පාඩම් කරන්න පුරුදු තැනක් තියෙනවානේ. ඉතින් එතන නැතුව වෙන තැන්වල ඉද්දි මට ටිකක් අමාරුයි. ඒ නිසා මම ගියේ නැහැ. ගොඩක් දවස් වලට මම ඉව්වට පස්සේ අන්තෝන් තමයි ඒ ඩිෂස් ඒවා හොදන්නේ. හැබැයි දැන් ඉතින් අද අන්තෝන්ට වෙලාව තිබුණේ නැහැ. ඒ නිසා මම ඒ ටික ටක් ගාලා හොදලා මම පාඩම් කරන්නේත් කිචන් එකේ නිසා මම හිතුවා ඒ ටික ටක් ගාලා පිහි දාලා අරන් තියනවා කියලා. නැත්නම් අර එළියේ ඒ ටික තියනවා දැක්කම ටිකක් අමාරුයි. මම එතන පාඩම් කරන්නේ නැත්නම් එහෙම පිහි දාලා අරන් තියන්නේ නැහැ. වේලුණාට පස්සේ හිමීට අරන් තියනවා. හැබැයි අද මම මෙතන පාඩම් කරනවානේ. ඒ නිසා ඒ ටිකක් ටක් ගාලා අරන් තිබ්බා.
හදපු කෑම ටිකත් මේ වෙද්දි නිවිලා තියෙන්නේ. ඒ ටිකත් පැක් කරලා ෆ්‍රිජ් එකට දැම්මා. ඊට පස්සේ ටක් ගාලා මෙතනත් ක්ලීන් කරලා පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. ඊළඟ එක්සෑම් එක තමයි ඉන්ටර්නල් මෙඩිසින්. දැන් නම් හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මොකද හොඳටම පරක්කුයි දැන් පටන් ගන්න. ඉතින් ඔයාලා දන්නවනේ මෙහි ක්ලාසස් වල හැමදාම ප්‍රශ්න අහලා මාක්ස් දෙනවා කියලා. ඒ නිසා අපි හැමදාම ක්ලාස් එකට පාඩම් කරලා නෝට්ස් හදාගෙන තමයි යන්නේ. ඒ නිසා දැන් එක්සෑම් එක වෙද්දී එකපාරක් පාඩම් කරලා නෝට්ස් උත් හදලා තියෙන්නේ. දැන් තව දවස් 4ක් තියෙනවා ඊළඟ එක්සෑම් එකට. ලංකාවේ නම් එක්සෑම් එකට කලින් සාමාන්‍යයෙන් මාසෙකමාරක් විතර ස්ටඩි ලීව් තියෙනවානේ. මෙහෙ ඉතින් එහෙම නැහැ. එක්සෑම් එකට කලින් දවස් 4ක් 3ක් ඔය වගේ තමයි ලීව් එකක් තියෙන්නේ. ඒ නිසා කොහොම හරි ක්ලාසස් යන ගමන් ඒ ක්ලාසස් වලටත් පාඩම් කරන ගමන් එක්සෑම් එකටත් රෙඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අර දවස් 4 හරි 3 හරි ඒ ටිකේ තියෙන රිවයිස් කරගන්න තමයි. මම හිතුවා දැන් දවස් 4ක් තියෙන හින්දා මට වෙලාව ඇති වෙයි කියලා. ඒ වුණාට හොඳටම වෙලාව මදි වුණා. ඊට පස්සේ ඉතින් හොඳටම ස්ට්‍රෙස් වෙලා හොඳටම නිදි මරාගෙන තමයි පාඩම් කරේ. ඒක රිටන් එක්සෑම් එකක් නිසා ඒකේ නම් මාක්ස් ඉතින් තාම දන්නේ නැහැ. අස් කරලා ඉවර වෙලා කිචන් ටවල්ස් ඒවා මේවත් ඔක්කොම මාරු කරලා මං ඊට පස්සේ ගියා ට්‍රෑෂ් ටික දාලා එන්න. ඊයේ අන්තෝන් අපේ තිබුණ රෙදි ටිකත් වොෂින් මැෂින් දාලා තිබුණා. දැන් ඔක්කොම ටික ක්ලීන්. දැන් මට නිදහසේ පාඩම් කරන්න තමයි තියෙන්නේ. ක්ලීන් කරන අතරේ අන්තෝනුත් කතා කරා එයා මින්ස්ක් වලට ගියා කියලා. එයා මාමත් එක්ක කායකේනේ ගියේ. ඒ නිසා අද ඉක්මනට ගිහින් තිබුණා. මගේ මෙහි මෙඩිකල් කොලේජ් වීඩියෝ එක බලලා මට ගොඩක් අය මැසේජ් කරලා තිබුණා. ඉතින් මේ අවුරුද්දේ ග්‍රොත්නෝ ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකට හරි ගොමෙල් එකට හරි එන අයව මම ගෲප් එකක් හදලා එයාලට නෝට්ස් ටික යවුවා. තව ඉතින් මේක බලන කවුරු හරි ග්‍රොත්නෝ එන්න ඉන්නවා නම් හරි ගොමෙල් එන්න ඉන්නවා නම් හරි මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලවත් ඒ ගෲප් එකට ඇඩ් කරලා නෝට්ස් ටික එවන්නම්. ඔයාලත් අස් කරලා යුණාට පස්සේ මේ වගේ හඳුන් කූරක් හරි එහෙම නැත්නම් එයා ෆ්‍රෙෂ්න හරි ගහනවාද? මම ඔක්කොම ටික ඉවර වෙලා තමයි පහන තිබ්බේ. පහන මම එක එක වෙලාවල වලට තියෙනවා. ක්ලාසස් වලට යනවා නම් උදේට පහන තියන්නේ නැහැ. හවසට තියෙනවා. සමහර දවස්වලට ගෙදර ඉන්නවා නම් උදේටයි හවසටයි දෙකටම තියෙනවා. එහෙම තමයි. කලින් මේ ගෙදර හිටපු අය රෂියා ගියා. ඉතින් එයාලගේ සෝෆා එක ඒගොල්ලෝ දාලා ගිහිල්ලා. අපි හිතුවේ අපිට සෝෆා එකක් නැහැ කියලා අපි අලුත් සෝෆා එකක් ගත්තා. දැන් ඉතින් අනිත් සෝෆා එකට මොනවා හරි කරන ගමන් ඒකත් ඉතින් මෙහි තියෙනවා.